මම කියලා හිතන කෙනත් එක්ක ශෝකේ අයින් වෙන්නේ නැහැ. එයාට අනිවාර්යෙන් මම කියන කෙනාට මොනවා හරි කරදර වෙනවා. එතකොට ශෝක වෙන්න වෙනවා. වැළපීම එයාගෙන් අයින් වෙන්නේ නැහැ. ඒ මම කියලා හිතන කෙනාට වැළපෙන්න දේවල් වෙනවා. මසුරුකම් මම කියන කෙනාට අවශ්‍ය දේවල් තියෙනවා. ඒවා වෙන අය සන්තක වෙනවට කැමති නැහැ. වෙන අය සන්තක වෙනවට කැමති නැහැ. මසුරුකම් තමන්ගේ ගෙවල් වලට අනිත් අය බැල් මැලෙනකොට ඉඩ කඩන් වලට බැල් මැලෙනකොට ඔය අවුල් යන්නේ මසුරුකමත් එක්ක. තරුණ දූල පුතාලා යාළු වෙනවා. ඒ කොල්ලෝ කෙල්ලෝ වෙන අයත් එක්ක බැඳින් හට ගන්නවා. එතකොට මේ ජීවිතය අවුල් වෙලා දෙදරන්නේ මසුරුයි. එතකොට තමන්ම ඉතින් කල්පනා කරන්න මම නිවන් දකින්නේ කවද්ද? මම කියලා අල්ලාගත්ත දෙයක් වෙන කෙනෙක් සන්තක වෙනවට මම කැමති නැහැ. ඒතර මම කියලා අල්ලාගත්ත මානසික ලණු වලින් ගැට ගහලාස් නැහැ. හිතෙනු යල්ලාගෙන තියෙන්නේ. ඒක වෙන කෙනෙක් සන්තක වෙනකොට මම කම්පණය වෙනවා නම් මං වගේ කෙනෙක් නිවන් දකින්නේ කවද්ද?